හෙලෝ ෆ්‍රේන්ස් කහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම මේ අරගෙන ආවේ ඔයාලා මීට ගොඩ කාලෙකට කලින් කියපු ගොඩ කාලයක් කාලෙමට මතක නෑ කාලෙකට කලින් ඔයාලා මගෙන් ඉල්ලපු Q&A බ්ලොග් එකක් එක්ක තමයි දැන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මේ තියෙන්නේ මම දාපු කමියුනිටි පෝස්ට් එක මේකට ඔයාලා ගොඩාක් කමෙන්ට්ස් මට එවලා තිබුණා. ඉතින් ඒවට උත්තර දෙන්න තමයි දැන් මං ලෑස්ති වෙන්නේ. Let's start our Q&A. හරි අපි දැන් සෙග්මන්ට් එක ආරම්භ කරමු. ඊට කලින් ලෑස්ති කරගත්තා මේ තියෙන්නේ දෙහි සමහර ප්‍රශ්න තියෙනවා ළමයි ඒ දේවල් වලට මට ඇත්තටම උත්තර දෙන්න බෑ. සමහර ප්‍රශ්න ඉතින් මේ ඒවට මගේ Q&A බ්ලොග් එක කරන්න ඕනේ කියලා මේ යෝජනාව ගෙනාපු යාළුවාම අදහස් කරා ඔයාට කියන්න බැරි දේවල් තියෙනවා නම් ඒ කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ ඒවට හරිද ඉතින් මේ එහෙම තියෙනවා නම් මෙන්න මේ වයින් එකක් කන්න කියලා. ඉතින් ඒ හින්දා මේ දෙහි කියන්නේ ඔයාලා දන්නවනේ ගොඩාක් ඇඹුල් කෑමක් දකිද්දිත් ඇත්තටම ඇඹුල් බව දැනෙනවා. ඒ හින්දා මම කියන්න බැරි දේවල් වලට මේක එකක් කන්න මම හිතාගත්තා. ඕකේ. අපි පටන් ගමු අපේ Q&A බ්ලොග් එකේ පළවෙනි ක්වෙස්චන් එක. ඔයාලට දැන් ඉස්සරහට පේනවා ඇති. කවිෂ්කා සිතුමිණී අහලා තියෙනවා ඔයාගේ ඉස්කෝලේ ජීවිතය ගැන හම්බුන යාළුවෝ ගැන කියන්න කියලා. මගේ පාසල් ජීවිතය කිව්වොත් දැන් මම ඉන්නේ 12 වසරේ. එතකොට 12 වසරේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඊට කලින් නම් එක එක කාලවල වලදී කියන්නේ 10 වසරේ ඉන්න යාළුවෝ 11 වසරේදී නෑ 11 වසරේදී ඉන්න යාළුවෝ 12 වසරේදීත් නැහැ. දැන් ඉන්නේ 12 වසරේ අලුත්ම යාළුවෝ වගේක්. මගේ පාසල මම O level කාලේ ඉඳලම ඉගෙනගත්ත පාසල ඒ විදිහටමයි. ඉතින් ඉස්කෝලේ ජීවිතය යාළුවෝ කිව්වහම මට බත් කන්න යාළුවෝ වෙනම ඉන්නවා. ඒ වගේම කොහේ හරි යන්න ඕනේ වුණාම ඉන්න යාළුවෝ වෙනම ඉන්නවා. ඇත්තම කියන්න බෑ ඉතින් ඔයාලා මගෙන් අහන දේවල්නේ. තව දැන් අලුතෙන් ගොඩක් කියන්නේ කටිය කලින් ඉඳලා මගේ යාළුවා අයියලා අක්කලා තමයි කියන්නේ මාත් එක්ක මම ප්‍රිවෙට් කෙනෙක් විදිහට වැඩ කරනකොට මාත් එක්ක ගොඩක් දවසෙන්නේ ප්‍රිවෙට්ලා. ඉතින් අයියලා අක්කලා තමයි දැන් ඉන්නේ 7 දෙනෙක් ඉන්නවා අපේ ටීම් එකේ. ඒ විදිහට තමයි. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. ඊට පස්සේ මේ තමයි මම අර කියපු අපේ ටීම් එක. අහලා තියෙනවා ඔයාට හම්බෙලා තියෙන හොඳම උපදෙස් මොකක්ද කියලා. ඒක මෙහෙම අහන්නේ සිතුල් නවෝදය. එයත් මගේ ඉස්කෝලේ යාළුවෙක්. ඔයාත් බලන් ඉන්නවා ඇති මේ vlog එක. ඔයාට හම්බෙලා තියෙන හොඳම උපදෙස් මොකක්ද කියලා. මට හම්බෙච්ච හොඳම උපදෙස තමයි කේන්ති ගන්න එපා කියන එක. මොන දේ වුණත් කේන්ති ගන්න එපා කියන එක. ඒක කිව්වේ මගේ ගුරුවරේ. ඒ වුණාට ඒක සමහර වෙලාවට අපිට කේන්තිය කියන දේවල් පාලනය කරගන්න බෑ. සමහර වෙලාවට පුළුවන් වුණත් තියෙනවා. හැබැයි මම දැන් නම් ගොඩක් වෙලාවට මේ කේන්තිය කියන එක පාලනය කරගන්න try කරනවා. එහෙම තමයි. ඒක තමයි මට හම්බෙලා තියෙන හොඳම උපදෙස. ඊට පස්සේ එයාම අහලා තියෙනවා ආයේ බෙන්ස්ද BMWද කියලා. මම කැමති බෙන්ස් එකට. Oh my god. හරි ඊට පස්සේ ඊළඟට අහලා තියෙන ක්වෙස්චන් එක තමයි ඔයාට ඔයාගේ ජීවිතේ ආපස්සට යන්න ලැබුණොත් ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න තැන මොකද්ද? එහෙම අහන්නේ කවුද මේ නුවණී ඒකනායක නුවණී ඒකනායක තමයි අහන්නේ. මගේ ජීවිතේ ඔයාලා මේ සීරියස් ප්‍රශ්න අහන්න එපා මගෙන් ගන්නේ. මගේ ජීවිතේම ආපස්සට යන්න ලැබුණොත් වෙනස් කරගන්න ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට අර දෙයක් කරලා ඉවර වුණාමනේ තේරෙන්නේ ඇත්තට මේ දේ කරේ අපරාධය කියලා. ඒ වගේ තමයි ඉතින් ජීවිතය ආපස්සට යන්න ලැබුණොත් වෙනස් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඉමාෂා දිලක්ෂි මගේ අක්කා එයා අහනවා අනාගත බලාපොරොත්තුව මොකක්ද? අනාගත බලාපොරොත්තුව මම කැමති මීඩියා පැත්තෙන් ඉස්සරහට යන්න. ඔයාලත් දැනටත් මගේ channel එකේ දකිනවා ඇති. මම ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන ඒවල පුංචි පුංචි vlogs වලට මම අරගෙන ආවා. හරි ඊට පස්සේ තියෙන්නේ සශිත රුවන්. සශිත රුවන් කියලා කියන්නේ මගේ හොඳම යාළුවෙක්.
එයා අහලා තියෙනවා යාළුවෙක් කිව්වට එයා අයියා කෙනෙක්. මාත් එක්ක අපේ ටීම් එකේ ගොඩක් වැඩවලට එයා උදව් කරනවා. ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ඔයාවත් මතක් කරනවා අයියේ. එයා අහලා තියෙන්නේ මෙයා තමයි අපේ සෙට් එකේ ඉන්න පිස්සුව ගැන හවදානේ. කැරක්ටර් එක තමයි අපේ සෙට් එකේ ඉන්න. එයා අහනවා ආලා තියෙන තේම දෙයක්ම තමයි. මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද කියලා. ඇත්තටම ඒකට මට හරියම උත්තරයක් දෙන්න බෑ. කිකිලි බිත්තරේ ආයේ ඒ කියන්නේ බිත්තරයක් ආවම තමයි ඒකෙම තායි කිකිලියක් එන්නේ. මන් දන්නේ ඔයාලම ආමුදු ප්‍රශ්න අහන්නේ. කිකිලිද බිත්තරේද? ඇත්තටම ඒකට උත්තරයක් දෙන්න බෑ නේද? උත්තරයක් දෙන්න බෑනේ. ඉතින් ඒ හින්දා කරන්න දෙයක් නෑ. මේ මෙතන තියෙන මේ දෙහි වලින් එක පොඩි කෑල්ලක් මම කන්නා. අයියෝ. ඊට පස්සේ ආලා තියෙන එකත් ඒ වගේ ඇයි මූණ මැද නහයක් තියෙන්නේ කියලා අහනවා. මිනිසුන්ට ශෝෂණය කරන්න තමයි ඇත්තට මූණ මැද නහයක් තියෙන්නේ. ඊට පස්සේ කණ්ණාඩි දාන හැමෝම බුද්ධිමත් අයද? මේවා නම් කණ්ණාඩි දාන හැමෝම බුද්ධිමත් අයද කියලා අහනවා. ඇත්තටම කණ්ණාඩි දාන්න හැමෝම ඉතින් එහෙම බුද්ධිමත් කියලා කන්නේ නැහැ. ඒක කොහොම මේවා තමයි මාර ප්‍රශ්න ඇත්තටම. කණ්ණාඩි දාන හැමෝම බුද්ධිමත් අය නෙවෙයි යන්නේ. ඇස් පේන්නේ නැති ඉන්න තමයි කණ්ණාඩි දාන්නේ. ඔයාලා මාර ප්‍රශ්න තමයි මගේ ගහන්නේ. හරි දැන් මේ ඉස්සෙල්ලම මේවට මට හරියම උත්තරයක් දෙන්න බෑනේ. ඒ හින්දා කරන්න දෙයක් නෑ. මේ එකක් කන්න වෙනවා. මේවා මහා අඹුල් කෑම මේවා කන්න බෑ. ඒවට මේකෙන් ඔයාලගේ චැලෙන්ජ් එකක් නේ. ඒක මම බාර ගන්නවා. සමසිතින්. ඇබුල් මේවා හරි. ඊට පස්සේ සජිතරුවන් අයියේ ඔයා ඔය වගේ වැඩමයි කරන්නේ කවන්නේ. ඒකත් මේ මගේ යාළුවෙක් තමයි දාලා තියෙන්නේ. කන්න මොනවද කියන්න අපිටත් කාලා පොඩ්ඩක් මහත් වෙන්න. ඇත්තටම ළමයි මේ තුන්වෙලම බත් කන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම වගේ. ඇත්තටම කිව්වොත් මට සාමාන්‍යයෙන් මේ පුංචි කෑම ජාති කාලේ ඉන්න බෑ. කියන්නේ බස්ම කන්න ඕනේ. ඒක අමන් නැහැ පුංචි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන එක. නංගි නේ බොරු මරිසි එපා. බත් කන්න ඉතින් එතකොට මාත් වෙයි. ඊට පස්සේ අහනවා දිලක්ෂිකාවින්ද අහලා තියෙනවා ඔයාගේ අනාගත ඩ්‍රීම්ස් ගැන දැනගන්න කැමති. අනික ඔය විදිහට කට හදාගත්තේ කොහොමද? ඇත්තටම කිව්වොත් එහෙම කට හදාගත්තේ නැහැ. පුංචි කාලේ ඉඳලම ඉතින් අර වාක්කෝෂය පුළුල් වෙලා තියෙනවනේ. මම බර වචන කතා කරනවා. නෑ. පුංචි කාලේ ඉඳලම ඕනෑම තැනකට බිය නැතුව කතා කරන්න පුළුවන්. හොඳ පර්සනැලිටි එකක් මගේ අම්මයි අප්පච්චි මට හදලා දීලා තියෙනවා. ඒ හින්දා තමයි මට මේ ඕන තැනක ඕන තරම් කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඉතින් හේතුව. ඒ වගේම හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ලස්සනට කතා කරන්න පුළුවන්. YouTube වල වීඩියෝස් තියෙනවා. එක ට්‍රේනිං තියෙනවා. ඊට පස්සේ පාඨමාලා තියෙනවා. ඒ වගේ කරපුවාම ඒ වලින් ගන්න අත්දැකීම් වලින් ඕනම කෙනෙකුට ලස්සනට කතා කරන්න පුළුවන්. අනේ thank you. හොඳද ඒ කමෙන්ට් එකට නම් ගොඩාක් thank you. හරි. ඊට පස්සේ ඒකේ ආයෙ තියෙන අනාගත ඩ්‍රීම්ස් ගැන ඔයාලට හැම දෙයක්වත් did you heard? ඔයාලට මම පෙන්වන්න හදන්නේ කවුද කියලා. හරිද? මෙයා දැන් අපේ ගෙදරට ඇවිල්ලා දවස් දෙකක් විතර ඇති. සතියක් විතර. ඇත්තටම කිව්වොත් එයා අපේ නංගිගේ. මේ ඉන්නේ මෙයාගේ නම ෆියෝනා. ඕකේ. මේ කිටි අපේ මෙතන අරගෙන ආවේ පිටතනකින්. මෙයාගේ නම ෆියෝනා තමයි. බට් සරි මේ අපේ නංගි කියන්නේ කිටි කියලා. මේ ඉන්නේ අපේ කිටි නංගි. හරිද? ඉතින් ඇත්තටම මේ අපි තුන්දෙනාම දැන් සහෝදරියෝ වගේ තමයි ඉන්නේ. හැමෝටම කියන්නේ ගොඩක් අය දෙනවා නේද? ඒක මොකද මොනින්ද මේ සින්දා කියනවා. මම කියනවා වසානයට අතවනලායිමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නිදන් ඉන්නවා
මංගාවින්ම උණුහුම නොදී වස්සානයට අතවනලායි මුමග පලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නිදන් ඉන්නවද රත්තරන් මංගාවින්ම උණුහුම නොදී ඇති ඇති ඒක ගොඩක් කියන්න බෑ හරි ලස්සනයි ඒ සින්දුව ඒ කියන්නේ මම නිතරම මගේ හිතේ නිතරම මම මුමුණු ඉන්න සින්දුවක් තමයි ඒක ඒ නිසා තමයි මම ඒක කිව්වේ ඉතින් එකපාරට මතක් වුණේ ඒකමට හරි ඊට පස්සේ අහනවා ඔයා යන්න ආස තැනක් වැඩිපුරම වැඩිපුරම මම කැමති රිවර්ස්ටන් යන්න ඒ කියන්නේ ට්‍රිප් එකක් විදිහට මගේ මාමා එක සැරයක් ඔයාලට මම බ්ලොග් එකක් කරලා තියෙනවා ඒකත් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාන්නම් රිවර්ස්ටන් යන්න තමයි ගොඩක් කැමති මම මේ දවස් ටිකේ කළු වෙලා අනේ ගයිස් මම කළු වෙලාද නෑ ඇත්තටම මේ දවස්වල කළු වෙලා තමයි ඉන්නේ මම මේ දවස්වල කවු යනවා හැටි ඒක තමයි ටිකක් කළු වෙලා හිටියට වඩා ජීවිතේ වැඩිපුරම සතුටු වුණු දවස මොකක්ද සහ ජීවිතේ හැමදේම බෙදා ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවද හොඳ ප්‍රශ්නයක් යාළුවෝ මට ගොඩාක් ඉන්නවා මගේ ජීවිතේ දේවල් බෙදා ගන්න ඒ කියන්නේ ජීවිතේ හැමදේම බෙදා ගන්න පුළුවන් යාළුවෝ ගොඩාක් ඉන්නවා ඒ වුණාට අර ගොඩක් සමීපතම තුන්දෙනා ඉන්නේ ඒ තුන්දෙනා තමයි ගොඩක්ම මාත් එක්ක මගේ හැමදේම දන්නේ මං ළඟ සමීපතින්ම ඉන්න විදිහට ආශ්‍රය කරන්නේ ඒ තුන්දෙනා තමයි ඉතින් ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ කට්ටිය මං එක්ක ඉන්නවා ඒ අයට ඕනම දෙයක් කියන්න පුළුවන් ඊට පස්සේ ඒ කියපු අර තුන්දෙනාගෙන් කෙනෙක් අහනවා නිකමට වගේ හිතෙන්නේ නැද්ද ඔයාට කණේක අඩු කරන්න ඕනි කියලා අනේ ඔයාලට මාර ප්‍රශ්න තියෙන්නේ අර බයික් එක පොඩි දුකක් විඳින්න උදේ නේද ඇත්තටම මේ ඒක මාත් හිතුවානේ ඇත්තටම මේ කණේකදී කඩු කරන්න ඕනි කියලා ඒකට මට ඒක හරියට කරගන්න බෑ හරිද ඇත්තටම කණේක ටිකක් අඩු කරන්න ඕනේ තමයි අපේ ඩයට් ප්ලෑන් එක අපි ෆොලෝ කරන්න ඕනේ ලස්සනට ඉන්න නම් ඒ වුණාට අනේ ඔයාලට කියන්නේ දැන් මේ මම අඩුවෙන් කෑවොත් එහම අපේ ගෙදරයි හිතන්නේ කෑම එක්ක රස නෑ ඒම මොකක් හරි කියලා තමයි හිතන්නේ ඉතින් එයාලව සතුටු කරන්න තමයි මම වැඩිපුර කෑම කන්නේ දැන් මේක බලන මගේ මේ පවුලේ අයත් දන්නවා ඇත්තටම මේ ඒක තමයි හේතුව මේ වැඩිපුර කන්න ඊට පස්සේ දිල් කියාමායා ඉස්සරහට කරන්න බලාපොරොත්තු ඉන්න වැඩ මොනවද කියලා දැනගන්න කැමති ඉස්සරහට කරන්න ඉන්න දේවල් මගේ channel එකේ ගත්තොත් channel එකේ නම් මම හිතනවා අහන්නේ channel එකේ වෙන්න කියලා YouTube channel එකේ මම ඉස්සරහට අලුත් segments ගොඩාක් ඔයාලට අරගෙන මම සූදානම් කරලා තියෙනවා මම ඔයාලට මුලදී කිව්වා නිතරම මම වල videos ගියන්නේ නැහැ ඒකට හේතුව අධ්‍යාපන කටයුතුත් එක්ක ගොඩක් වෙලාවට මේ දෙක balance කරගන්න ටිකක් අමාරුයි සහ මේ vlog එකක් ගියන්න ගොඩක් හේතු උනේ මට මේ තාම කියන්නේ edit කරගන්නවත් සෑහෙන කාලයක් ගියා ඒකට හරියට vlog එකක් තිබුණේ නැහැ වෙලාවක් තිබුණේ නැහැ ඒක කොහොම වුණත් මම මාසෙකට එකපාරක් හරි ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒක segment එකක් විදිහට තමයි මම ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් ඉතින් මාත් එක දිගට විතරයි ඉන්න කට්ටිය එතකොට ඔයාලට පුළුවන් මම ඉස්සරහට කරන්න දේවල් කියලා ඊට පස්සේ බණ්ඩාර මේක දැන් මේ ඊමේල් එකෙන් තියෙන දේ තමයි මේ හරියට නම් දන්නේ නැහැ. යහලා තියෙනවා ඔයා ඉස්සෙල්ලාම කතාවක් කරපු පළවෙනි දවස ගැන දැනගන්න කැමතියි. මම පළවෙනියටම කතාවක් කරේ පහවසරදී නෙමෙයි. මට පුංචි කාලේ ඉඳලා සින්දු කියන්න තමයි වැඩිපුරම පුළුවන්. ඒ කියන්නේ මම වැඩිපුර සහභාගී වෙලා තිබුණේ පහවසරට විතර එනකම්ම සින්දු මේ ගීත ගායනා කරන තරඟවලට විතරයි. ඊට පස්සේ පළවෙනියටම මම ස්ටේජ් එක කතාවක් කරේ. මේ වෙලාවේ ආදරේ මතක වෙනවා නිලුකා ටීචර් තමයි මට 6 වසර නංගිලා මල්ලිලාව බාර ගන්න මම 7 වසරදී කතාවක් කරන්න කියලා කිව්වේ. එතකොට ස්ටේජ් එක නැගලා ලොකු ඔඩියන්ස් එකක් ඉස්සරහා පළවෙනියටම කතා කරේ එදා තමයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ නිමාෂා සඳමාලි ඇයි මේක නම් ටිකක් ඇත්තම කියන්න පුළුවන් ප්‍රශ්නයක් හරිද ඇයි සීරියස් වෙන්න ඕනේ තැන්වල hina වෙන්නේ අනේ මන් දන්නේ නැහැ ඒකට මටත් හරියටම හේතුවක් හිතා ගන්න බෑ ඔයාලා කියන්නේ ළමයි මේ ළඟදී මම ඔයාලට ඒකේ ෆොටෝ එකක් ඕන දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ සර් දිමුතු චින්තක සර් අපේ ස්කෝලේට ඇවිල්ලා ලස්සන සෙමින එකක් තිබුණා හරිද එදත් අර සර් එක තැනකදී කිව්වා මොනවද ඉනාවෙන එක ලේක් කියලා. මම දැන් නේද කියන්නේ අවශ්‍ය දෙයක් කොහොමද ඉනාවෙන එක ලේක් කියලා කිව්වා. මම දැන් නේද කියන්නේ කොහොමද?
ඊට පස්සේ ආය අහනවා ඔයා අද මේ ඉන්න තැන ගැන කොච්චර සතුටු වෙනවද? මේ ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මේ තැනට එන්න මට ගොඩාක් අය උදව් කරා. මගේ අම්මා, අප්පච්චි, ඊට පස්සේ පාසලේ සියලුම ගුරුවරු, විශේෂයෙන් චන්ද්‍රමාලි ටීචර්, ගොඩාක් අය මන් මේ ඉන්න තැනට එන්න උදව් කරා. ඉතින් ඒ හැමෝම හින්දා තමයි මං අද මේ වෙනකොට මෙතන ඉන්නේ. ඉතින් ඒ හින්දා යාළුවටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ඉන්න තැන ගැන මට මං ගැන හරිම ආඩම්බරයි. ඇත්තටම. Finally, our Q&A. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේ වීඩියෝ එක ඉවරුනේ. Q&A එක ඔයාලා මගෙන් questions අහපු ගොඩක් අය හිටියා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මාත් එක්ක දිගටම channel එකේ එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ඉතාමත් ආදරෙන් ඉල්ලන ගමන්ම වීඩියෝ එකකින් යන්න තමයි හදන්නේ. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න හරිද? එහෙනම් අදට මම ගිහින් එන්නම්. වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් bye.